හෙලෝ ගයිස් අද ඉතින් ඔයාලා එකතු වෙන්නේ KSD ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. ඔව් මම අද ගෙනල්ලා තියෙන්නේ රයිස් කුකර් එක. රයිස් කුකර් එකේ මේ ලයිට් එක පත් වුණාට කුක් කියන මේකට වැටෙන්නේ නැත්තේ ඇයි කියලා මම තමයි ගෙනාවේ. මේක දාපුවාම මේ පැත්තට බල්බ් එක මාරු වෙනවනේ. එහෙනම් මාරු වෙන්නේ නැහැ මේ. ඒක හදන හැටි තමයි මම අද ඔයාලට ගෙදරදිම හදා ගන්නත් පුළුවන්. පොඩි එක්කෙනෙක්ට උනත් ලොකු එක්කෙනෙක්ට උනත් ලේසියෙන්ම මේක හදා ගන්න පුළුවන්. මගේ channel එක තාම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක එකතු වෙන්න කලින් subscribe කරන්න. දැන් මේක හදා ගන්න නම් අපි ඉස්සරම කරන්න ඕනේ පළමු පියවර. ඉස්සරම අපි එන විදුලි සැපයීම අයින් කර ගන්න ඕනේ. මොකද අපිට ගලවද්දි කරන්ට් වැදුනොත් එහෙම අවදානන්න. ඊට පස්සේ මේ උඩ කැල්ලත් අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ රයිස් කුකර් එක මේ මුණින් අතර හරවලා මේ ඇන තුන ගලවලා අයින් කර ගන්නත් ඕනේ. මේ විදිහට තමයි පළමු පියවර අපි දැන් කරන්නේ. ඉතින් මම මේ විදිහට ඇන තුන අයින් කරගත්තා. ඊට පස්සේ මේ පියන ගලව ගන්න ඕනේ. ගලව ගත්තට පස්සේ ඔය කට්ටිය කරන්න ඕනේ මේ ස්විච් එක තියෙනවනේ. ස්විච් එක පැත්තෙම මෙතන තියෙන ස්විච් එක මේ ස්විච් එක පැත්තෙම මෙන්න මේ පේනවනේ තඹ තහළු දෙකක්. මේ මෙතන එකයි මේ යටින් එකක් තියෙනවා මේ. යටින් එකක් තියෙනවා පේනවනේ. ඒකින් තමයි මේ බල්බ් එක එහාට මාරු වෙන්නේ මෙහාට මාරු වෙන්නේ. දැන් මේක මෙහෙම කරලා දාපුවාම දැන් මේක ඔහොමනේ තියෙන්නේ. ඔහොම තමයි නිකන් තියෙන්නේ. ඊට පස්සේ අපි ඉදෙන්න දානකොට මෙහෙම පල්ලෙහාට එනවා. පල්ලෙහාට වෙද්දි මේ තඹ තහඩුවේ මේ ඩොට් එක වගේ යට තියෙනවා. ඒක මේ පල්ලෙහා තහඩුවේ ඩොට් එකට ගෑවෙන්න ඕනේ. එහෙනම් ඔහොම ගෑවෙන්න ඕනේ. මේක මේ ගෑවෙන්නේ නැහැ. අර කින් පළවට වතුර දාන්න ඕනේද? මේ විදිහට මම නම් හදාගත්තා දැන්. මේ තහඩු එහාට මෙහාට කරලා මේ යට මේක තියෙන්නේ. ඒකේ ගෑවෙන විදිහට මේක දැන් උස්සලානේ තියෙන්නේ. දැන් මේක පාත් කරපුවාම යට තහඩුවේ ගෑවෙන්න ඕනේ. දැන් මෙහෙම තියෙද්දි මේක දැන් අතුලට පාත් වෙනකොට මේක ඔහොම යටට පාත් වෙනවා. එතකොට මේ යට එකේ ගෑවෙන්න ඕනේ. මේක ඉඩට ඉස්සෙද්දි මේක ඉස්සෙනවා. එතකොට ගෑවෙන්නේ නැහනේ. ඒ විදිහට ඔයාලත් තඹ තහඩුවනේ චුට්ටක් හයියෙන් අල්ලන්න නැතුව හිමීට ගෑවෙන විදිහට මෙහෙම පාත් කරපුවාම හදා ගන්න ඕනේ. මම හදාගත්තා. මෙහෙම කරපුවාම ඔහොම ඉස්සෙනවා. ඊට පස්සේ මේක අතහැරපුවාම ආයෙ අර තඹ කෑල්ල ගෑවෙනවා මේ. මෙහෙම චුට්ටක් කරලා බලන්න යටට යනවා නම් ආයෙත් තව ටිකක් හදා ගන්න. මෙහෙම යටට ඔහොම කරපුවාම මෙහෙම හිටින්න ඕනේ අර ගෑවිලා. ඒකින්ද තමයි අර කුක් එකෙන් වර්ම් එකට මාරු වෙන්නේ නැත්තේ. ලයිට් එක මාරු වෙන්නේ නැත්තේ ඒකින්ද තමයි. ඊට පස්සේ මම මේ යට තියෙන ඇන ටික දා ගන්නවා. මොහොලක මේ යට හයි කරන පියන වෙනස් වෙන්නත් පුළුවන්. මෙහෙම කෑලි ගැලවෙන්නේ නැහැ සමහර ඒ වගේ. විවිධ වෙනස් ඒවා තියෙනවා. හරි. මම හයි කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ පියන උඩින් දාලා විදුලි සැපයීම ලබා දෙනවා. හරි මම දැන් හයි කරගත්තා. මම කරන්ට් එක දෙනවා බලන්න මේ ලයිට් එක පත් වෙනවා. දැන් අපිට කලින් තිබ්බේ තමයි මේක පත් වුණාට මේ පැත්තට මාරු වෙන්නේ නැති එක. මේක පාත් කරාම මේ පැත්තට මාරු වෙන්නේ නැති එක නේ උඹ බලන්න පාත් කරපුවාම. උතර බලන්න. මාරු වුණා දැක්කද? ඕකදී තමයි දෙන්නේ. ඊට පස්සේ ඉදිලා ඔටෝම මේක උඩට පයින්නවා. ඕන් දැන් අපි හදාගත්තද? ඕක පොඩි වැඩක්. දන්නේ නැති අයත් ඇති ඉතින් ඕවා පොඩි ළමයෙක් වුණත් ගෙදර ඉඳන්ම හදා ගන්න පුළුවන්. මගේ වැඩේ හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා යන්න.
අපි මම තවත් වීඩියෝ එකකින් ඔයාලට හම්බ වෙන්නම්.